මම අද කතා කරන්න යන්නේ අනාගතය ගැන. අපි හැමෝටම අනාගතය ගැන අදහසක් තියෙනවා. ඇත්තටම අනාගතය කියන්නේ මොකක්ද? ලෝකයේ අනාගතය ගැන විවිධ අර්ථකථන තියෙනවා. අනාගතය අදයි කියලා ප්‍රසිද්ධ වාක්‍යයකුත් තියෙනවා. මම හිතන්නේ අපි හැමෝම වෙහෙසෙන්නේ අනාගතය. අනාගතය කියන්නේ කාලය විතරක්ම නෙවෙයි. මම හිතන්නේ උදා නොවුණු, ඉෂ්ට නොවුණු හැමදේම අනාගතයයි කියලා. කාලය, ධනය, සම්බන්ධකම්, සිහින මේ හැමදේම අනාගතයත් එක්ක සම්බන්ධයි. අනාගතය අපිට වැදගත් වන්නේ කොහොමද? බලාපොරොත්තු සැබෑ කරගන්න අපි ගන්න උත්සාහය අනාගතය කියලා මට හිතෙනවා. බලාපොරොත්තු අපිව ජීවත් කරනවා. බලාපොරොත්තු කඩ වුණාම කලකිරීම ඇති වෙනවා. බලාපොරොත්තු කඩ නොවන තැනට අපි වැඩ කරන්නේ කොහොමද? බලාපොරොත්තු කඩ නොවෙන්න නම් බලාපොරොත්තු කරා යන සැලසුමක් අපිට තියෙන්න ඕනේ. මුලින්ම බුද්ධියෙන් සැලසුම් කිරීම ආරම්භ කරනවා. බුද්ධියෙන් ඒ කරපු සැලසුම ධෛර්යයෙන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා. කොහොමද අපි සැලසුම් කරන්නේ? ඔබේ අනාගතය මොන වගේ වෙන්න ඕන කියලාද ඔබ හිතන්නේ?